Hi everyone. අද අපි බලමු වෙඩින් එකක් ප්ලෑන් කරන්න ෆස්ට් ස්ටෙප් එක ගන්නෙ කොහොමද කියලා. අපිට වෙඩින් එකක් ප්ලෑන් කරන්න යනකොට අපි මුලින්ම බජට් එක ෆික්ස් කරගන්න ඕනේ. මොකද බජට් එක ෆික්ස් කරගත්තාම අපිට ලේසි අපිට අනවශ්‍ය වියදම් වලින් ඈත් වෙලා මුදල් පරිහරණය ඉතාමත් අවම කරගෙන අපිට මේ වෙඩින් එක ඉතා අලංකාරව කරගන්න. ඊට අමතරව අපි වෙඩින් එකක් ප්ලෑන් කරගෙන යද්දී අපි බජට් එක සිලෙක්ට් කරාට පස්සේ අපි වෙඩින් එක ගන්න ඩේට් එක සහ ඒ වගේම අපි වෙඩින් එක ගන්න ස්ටයිල් එක අපි ඩිසයිඩ් කරන්න ඕනේ. අපි ගන්නේ මෝර්නින් ෆන්ක්ෂන් එකක්ද නයිට් ෆන්ක්ෂන් එකක්ද ඒ වගේම අපි ගන්න මොන ඩේට් එකේද කියලා අපි ඩිසයිඩ් කරගන්න ඕනේ. මොකද අපි බුකින් එකක් ප්ලේස් කරන්න යද්දී නැත්නම් වෙනියු එකක් චූස් කරගන්න යද්දී අපිට මේ ඩේට් එක අනිවාර්යෙන් අපිට වැදගත් වෙනවා. ඒ වගේම අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට අපි ඊළඟට බලන්න ඕනේ ප්‍රධානතම කාරණයක් තමයි අපි මේ වෙඩින් එකට කී දෙනෙක්ට ඉන්වයිට් කරනවද කියලා. අපි වෙඩින් එකක් ප්ලෑන් කරනකොට අපි මුලින්ම ගෙස්ට් ලිස්ට් එකක් හදන්න ඕනේ. මොකද මෙන්න මේ ගෙස්ට් ලිස්ට් එක කියන එක අපිට ගොඩක්ම වැදගත් වෙඩින් එකේ බජට් එකට. අපි හොටෙල් එකක් ප්ලේස් කරද්දි ඒ වගේම කේටරින් එකට ඩිරෙක්ට්ම මෙන්න මේ ගෙස්ට් ලිස්ට් එක බලපානවා. ඒ වගේම අපි ඩේට් එකක් සිලෙක්ට් කරගෙන අපි මේ වෙඩින් එක ගන්න ප්ලේස් එකක් බුක් කරන්න වෙනවා. මොකද නැකත් මාසවල වගේ මාසවල සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය හොටෙල් එක අපිට පරක්කු වුණොත් බුක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඩේට් එක ප්ලේස් කරගත්තට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ ප්‍රධානතම දේ තමයි අපි හොටෙල් එක බුක් කරගන්න එක. ඒ වගේම ඊට පස්සේ අපිට පුළුවන් ෆොටෝග්‍රැෆර්ස්ලා ඒ වගේම වීඩියෝග්‍රැෆර්ස්ලා අපි ඩ්‍රෙස් කරන මේකප් ආටිස්ට් කවුද? අපි ෆ්ලවර්ස් දෙන්නේ කාටද? අපි කේක්ස් දෙන්නේ කාටද කියලා අපිට ඒ කාරණයන් ටික චූස් කරගන්න. අපිට පුළුවන් FB pages වල නැත්නම් මේ අයගේ විවිධාකාර වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා කස්ටමර් රිවිව්ස් බලලා අපිට පුළුවන් මේ අපි මේ කාරණයන් බෙදාගන්නේ නැත්නම් අපි මේ බුකින්ස් දාන්නේ කාත් එක්කද කියලා අපිට ඩිසයිඩ් කරගන්න. ෆයිනලි අපිට මේ කාරණයන් ටික වෙඩින් එකක් ප්ලෑන් කරනකොට ෆස්ට් ස්ටෙප් එක විදිහට ගන්න වෙනවා. වෙඩින් එකක් ප්ලෑන් කරනකොට ස්ට්‍රෙස්ෆුල් වෙන්න අපිට ඕනේ නැහැ. ස්ටෙප් බයි ස්ටෙප් ගියාම හරිම ලේසි අපේ වෙඩින් එක ප්ලෑන් කරගන්න. ඉතින් අපි next වීඩියෝ එකෙන් බලමු ශ්‍රී ලංකන් වෙඩින් බජට් එකක් අපි කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, follow කරන්න, තවත් කෙනෙකුට බලන්න share කරන්න.